හායි එහෙනම් යමු අද මාත් එක්ක ජර්සි. ඊට කලින් මගේ channel එක subscribe කරලා ඉන්න වෙයි. ඉතින් ළමයි සභාපතිතුමිය ඇවිදගෙන එන අතරේ මම කියන්නම් අද මොකද වෙන්නේ කියලා. ගර්න්සි වලට අල්ලපු දූපතේ තියෙන ජර්සි වලට තමයි අද අපි යන්නේ. ඉතින් ඒකත් මේ වගේම දූපතක් ළමයි. ඉතින් එහෙට අහසින් යන්නත් පුළුවන් මුහුදෙන් යන්නත් පුළුවන්. යනකොට මුහුදෙන් ගිහිල්ලා එනකොට අහසෙන් එන්න තමයි අපේ බලාපොරොත්තු. ඉතින් මේ ගමනට අපේ අර ගේම්ස් නයිට් සෙට් එක තමයි සහභාගී වෙන්නේ. කොකටත් කියලා ඔන්න බෝට්ටුවට නගින කලින් අපි බණ්ඩිය පොඩ්ඩක් පුරව ගත්තා. ඉතින් මේ ගමනට බෝට්ටුව යනවා නම් පැයත් එකමාරත් අතර කාලයක් යනවා ළමයි. මෝඩ මම හිතුවේ මේක යනවා කියලානේ. මොකද කලින් පාර අපි ගියේ මේ වගේ එකක. ඕයස් මම මේ ගමන යන දෙවනි පාර තමයි මේ. ඉතින් මේ විශාල ෆෙරි එක දිහා බලා ගිහිල්ලා එහා පැත්තේ නවත්තලා තිබුණු සුට්ටම් බෝට්ටුවට නගින්න තමයි අවසානයේදී සිද්ධ වුනේ. ඔය තියෙන්නේ අපි ඇත්තටම යන එක. ඒකට කමක් නෑ. කොහොම හරි දැන් ජර්සි වලට යන්න තමයි ඕනේ. මොකද අපිට කරන්න දේවල් ගොඩාරියක් තියෙනවා. ලොකු එකේ ගියා නම් කාඩ් එකක් ගහගෙන එහෙම යන්න තිබ්බා ළමයි. මේක ඉතින් මෙන්න මේ විදිහට පොලිමේ වාඩි වෙලා නිින්දක් දාගෙන යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපේ බෝට්ටුව ජර්සි බලා පිටත් වුණා. මේ තමයි ළමයි හොඳට සැතපුණු කට්ටිය. උදේ 6ට නැගිට පාරනේ. මං නම් නිදාගත්තේ නෑ ඉතින්. මායි සභාපතිතුමියයි හොඳ කයියක් ගහගෙන ආවා. කොහොම හරි අපි ජර්සි වලට අනේ බලන්නකෝ මේ කුචි අයියා. ඔව් මොකද්ද කීකී හිටියේ? ජර්සි වලට සැපත් උනා. මෙතන ඉඳලා ඉතින් පොඩ්ඩක් ඇවිදින්න උනා ළමයි. මොකද ඉතින් මොනා කරන්නත් කලින් මේ බෑග් වලින් නිදහස් වෙලා ඉන්න ඕනේ. එම නිසා අපි තීරණය කරා හොටෙල් එකට ගිහිල්ලා බෑග්ස් ටික තියලා එන්න. ඕයස් අද අපි මෙහෙ නැවතිලා හෙට තමයි නැවත ගර්න්සි බලා පිටත් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ගියා උදේට කන්න. මොකද හැමෝම මේ වෙනකොට පුල් බඩගින්නේ තමයි හිටියේ. ඔන්න ඉතින් මං ඕඩර් කරපු එකට ළඟටම ආවා. දැන් ඉතින් මෙන්න මෙහෙම සින්දුවක් අහගෙන සැනසිල්ලේ කමු. ඉතින් කාලා හැම අපි ඇවිදින්න ගියා ළමයි. මුලින්ම අපි ගියේ මෙන්න මේ මාකට් එකට. චීස් ඕනේද චීස්? ඔන්න චීස් කරත්තයක්ම තියෙනවා. මාකට් එකෙන් පස්සේ අපි ගියා යන්න හොඳ නැති තැනකට. යාළුවගේ පස්සෙන් නිකමට වගේ ගිහිලා අන්තිමේදී බලන්නකො මට ඕන දේ. එතන හිටපු චූටි අක්ක කෙනෙක්ට මං කිව්වා මගේ ස්කින් කලර් එකට ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් හොයලා දෙන්න කියලා. ඊට පස්සේ තමයි මට මෙන්න මේ වගේ දෙයකට මූණ දෙන්න සිද්ධ වුණේ. අන්තිමේදී තුන් හිතකවත් තිබුණ නැති දේවල් ටිකක් අරගෙන එළියට එන්න වුණා. ඔයාලටත් මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවද ළමයි? තව ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තිබුණා. මං ඉතින් වැඩි වටපිට බලන්න ගියේ නෑ. එයාලා shopping කරන අතරේ මම හිමීට ආවා යාළුවෙක් හම්බෙන්න. අපි ඉතින් අසල්වැසියනේ ළමයි. පෙරුම් පුරලා ජර්සි ආපු එකේ මෙන්න මේ නම් කියාවත් හම්බෙලා යන්න ඕනි කියලා මට හිතුණා. කලින් සැරේ ආපු පාර තමයි මං එයාව අඳුනගත්තේ. ඉතින් මේ ඉන්නේ අපේ බිනා. ඉතින් බිනා එක්ක චුට්ටක් වෙලා කතා කර ඉඳලා බයි කියලා මම ඉතින් එතනින් සමුගෙන ආවා. නැවත හමුවෙමු. දැන් තමයි ළමයි හරියටම කිව්වොත් වැඩ පටන් ගන්න තියෙන්නේ. මුලින්ම අපේ ගමනාන්තය බලා යන බස් එක අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඒකේ වාඩි වෙලා මෙන්න මෙහෙම උඩ බලාගෙන ටිකක් වෙලා ගියා ඉතින්. අපේ ගමනාන්තය තමයි මෙන්න මේක. ජර්සි වෝ ටනල්ස්. ඉතින් ඒකට යන අතරේ කියන්න ඕනේ වැදගත්ම තේ තමයි ළමයි. අපි අද මේ ගමන ආවේ රට බලන්න නෙමෙයි. මෙහෙදි ගේම්ස් ටිකක් එහෙම කරලා පොඩි ෆන් එකක් අරන් යන්න. ඉන්නකො පොඩ්ඩක් ෆ්‍රිජ් මැග්නට් එකක් අරගෙනම ඉතුරු ටික කියන්න. ඉතින් ඕක තමයි මම තෝරා ගත්තේ. කොහොම හරි. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ පළවෙනි ගේම් එක කරන්න. මෙතන ටිකක් වෙලා හිටියට පස්සේ අපිව වෝ ටනල් එක ඇතුළට එක්කරගෙන ගියා. චුට්ටක් ඉන්නකෝ කවුද එක්කරගෙන ගියේ කියලා මම ටිකකින් පෙන්නන්න. ඉතින් මෙහෙම යන ගමන් බලාගෙන යන ටිකක් තමයි ළමයි. මෙහි ඉතිහාසය ගැන දැනුවත් වෙන්න තරම් නම් වෙලාවක් මට ලැබුණේ නෑ. ඔන්න ඉතින් අපි ආවා අපේ වැඩේට. escape room. ඉතින් මේක ඇතුළට දාලා අපිව වැහුවට පස්සේ දීලා තියෙන වෙලාව ඉවර වෙන්න කලින් කොහොම හරි කරලා එකෙන් එළියට එන්න තමයි තියෙන්නේ. මෙන්න මේ අහිංසක ළමයා තමයි අපිව කූඩුවට දාලා වැහුවේ. ඊට පස්සේ අපිට විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරා ළමයි. අවසාන කැමති පත්‍රයක් තියෙනවා නම් ලියලා එන්න කියලාත් කිව්වා. බොරුවනේ. කොහොම හරි මේ ආකාරයට අපි කැමැත්තෙන් අද සිරගත වුණා. ලයිට් ඔෆ් කරා කියන්නකෝ. මුලින්ම අපි මේ කූඩුව ඇතුලේ තියෙන දේවල් හොයාගෙන කූඩුවේ දොර අරගෙන එතනින් එළියට යන්න ඕනේ ළමයි. ඊට පස්සේ තව දොරක් තියෙනවා. ඒ දොරත් අරගත්තට පස්සේ තමයි අපි දිනන්නේ. අපි හිතුවට වඩා මේ වැඩේට සෑහෙන වෙලා ගියා ළමයි. ඔව් ඉතින් මම කරේ ඕක තමයි. ඒවත් කරන්න කවුරු හරි ඉන්න එපා.
ඉතින් අපේ කණ්ඩායමේ අනිකුත් සහෝදර සහෝදරියන් ගත වෑයමෙන් පස්සේ අපිට ඒ කූඩුවෙන් එළියට යන්න පුළුවන් වුණා. මෙතන තමයි ළමයි අපි හිර වුණේ. ඉතින් අපිට ඉංගිමි ගියක් ඕනේ නම් එයාට කෝල් කරලා අහගන්න පුළුවන් ළමයි. එතකොට එයා කියනවා කරන්න ඕනේ දේ. එහෙම වෙලාවත් අපිට මේකෙන් පැන ගන්න බැරි වුණා කියන්නකෝ. දෙවනාදියර හිතපු තරම් ලේසි උනේ නෑ ළමයි. ඊට පස්සේ මල්ලි බබා ඇවිල්ලා සිද්ධිය වෙන්න ඕනේ විදිය කරලා පෙන්නුවා ඉතින්. දැන් ඉතින් වැඩක් ඈ. දොරත් ඇරලා දුන්න එකේ හිමීට මාරු වෙලා යමු. තෑන්ක්ස් හොඳේ. එහෙනම් ඔන්න ඒකත් ඉවරයි. දැන් ඉතින් අපි ඒක අමතක කරලා ගැම්මට යමු ඊළඟ වැඩේට. දවල්ට කන්න. ඒකට ඉතින් අපි ආයෙමත් ටවුන් එකට යන්න ඕනේ ළමයි. 8 දෙනෙක් ඉන්න නිසා 4 දෙනා බැගින් තමයි ටවුන් එක බලා ගියේ. අපි මුලින් ආවනේ. ඊට ටික වෙලාවකට පස්සේ තමයි සභාපතිතුමිය ඇතුළු සෙට් එක ආවේ. සිරබත් කාලනේ ඇවිල්ලා ඉන්නේ ළමයි. දැන් ඉතින් රජෙක් වගේ කමු. ඔය තියෙන්නේ මම ගත්ත කෑම එක. කට්ටියම හොඳට කාලා හැම ඉවර වෙලා මීළඟ කාර්යය සඳහා පිටත් වුණා. මේකටත් ඉතින් 4 බැගින් තමයි යන්න වෙන්නේ. අපිව ගන්න අංකල් ජොන්සන් ආවා. ටික වෙලාවකට පස්සේ නැවත අපි මුණ ගැහුණා. ඉතින් මීළඟ කාර්යය මොකද්ද කියලා මං කිව්වේ නෑනේ. බෝලින් කරන්න තමයි ආවේ ළමයි. ඔව් ඉතින් ගර්න්සි වල මෙහෙම එකක් නැති නිසා තමයි වියදම් කරගෙන මෙහෙට ආවේ. ආව ගමන් ඉතින් ඔන්න කට්ටිය බෝල තෝරන්න ගත්තා. බලන්නකෝ ඉතින් කෞෂි බබාගේ වැඩ. එක්කෝ ඉතින් ඒ ගැන කතා නොකරමු. අවසානයේදී නව නිංගිරාවකට මුහුණ දෙන්න තමයි අපේ පිළට සිද්ධ වුණේ. කෙසේ නමුත් අපි හොඳ ෆන් එකක් නම් ගත්තා. වට දෙකක්ම සෙල්ලම් කරා. ඔව් ඉතින් දෙකම අර කට්ටිය තමයි දිනුවේ. ඔය තියෙන්නේ මගක් දුරක් යනකොට ලකුණු තත්ත්වය. කොහොම හරි ඒකිනුත් ෆුල් ජොලියක් ගත්තට පස්සේ අපි තීරණය කරා කාසිදාන ගේම්ස් ගහන්න. මේ සඳහා මූල්‍යමය ආධාර සැපයුවේ අපේ රකිත් මහතා. කරන්න සෙල්ලම් නම් ඕනෑ තරම්. මෙන්න මේ ගේම් එක නම් නියමයි ළමයි. එයාලා සෙල්ලම් කරලා ඉවර වුණාට පස්සේ අපිත් පටන් ගත්තා. දීපිකයි මායි තමයි ඒකෙන් ජයග්‍රහණය කරේ. සභාපතිතුමී හූ. ඉතින් හවස් වෙනකම්ම කස්ටිය එක එක සෙල්ලම් කරා ළමයි. පේනවනේ බෝල ගහනවා, වලලු දානවා. මෙතන දෙන්නෙක් බෝල වලින් දමලත් ගහනවා. ඒ අතර ඉතින් මම ෂේප් එකේ ගිහිල්ලා රකිත් මහතාගෙන් තවත් මූල්‍ය ආධාර අරගෙන මතක් වෙන්න කියලා මෙන්න මේක ගත්තා. ඊට පස්සේ අපේ මෑත්ස්ගේ සහයෝගයෙන් ඇතුළේ තිබ්බ තෑග්ග බලන ආකාරය තමයි ඔබට මේ තිස්වන්නේ. දැන් හරි. පේනවනේ සතුට. ඊට පස්සේ ඉතින් අපි හොටෙල් එක බලා පිටත් වුණා ළමයි. මේ සඳහා අපිට බස් එකක් අල්ලගන්න පුළුවන් වුණා. ඒකේ වාඩි වෙලා ටවුන් එකට ගියා. ඔන්න එහෙනම් බලාගන්න ජර්සි මුහුද. අද මුහුද යන නම් වෙලාවක් නෑ ඉතින්. කොහොම හරි ළමයි අපි හොටෙල් එකට සැපත් වුණා. දැන් ඉතින් පොඩි වොෂ් එකක් එහෙම දාලා යන්න ඕනේ රෑට කන්න. අම්මේ දැන් නම් හොඳ ගණන්. ටික වෙලාවකට පස්සේ අපි නැවත මුණ ගැහුණා. කන්න තැනක් තෝරලා අවසානයේදී අපි මෙන්න මේ ජයිපූර් එකෙන් කනවා කියලා තීරණය කරා. මේමයි ඉතින් මම ගත්ත එක නම් රහයි ළමයි. මොනවද මම ගත්තේ? නාන් සමග පරි. අනිත් උදවිය ඕඩර් කරේ නම් බිරියානි. හැබැයි හම්බුනේ කහබත්. ඒත් ඉතින් කට්ටිය කොහොම හරි කෑවා ඉතින්. මොකද හැමෝම හොඳටම මහන්සි වෙලානේ හිටියේ. මේ තමයි ඉතින් ස්වල්ප මොහොතකට පසු තත්වය. ඉතින් කාලා හැම ඉවර වෙලා අපි හැමෝම එක තැනකට එකතු වුණා. එදා රෑ තිබුණු ෆුට්බෝල් මැච් එක බලන්න. මට නම් ඉතින් ඒ සම්බන්ධව කිසිම උනන්දුවක් තිබුණේ නෑ ළමයි. මං ඉතින් අර ඉන්ස්ටාග්‍රෑම් එකේ දාපු ස්ටෝරි ටික එහෙම දාගත්තේ ඔන්න ඔය වෙලාවෙදි තමයි. මොනවනත් ඉතින් කට්ටිය මෙහෙම එකතු වෙලා ඉන්නකොට හරිම සතුටක් තමයි දැනෙන්නේ. සභාපතිතුමී කියනා වගේ හැමෝම එක පවුල. ඔන්න ඉතින් ජර්සි වල ගත කරපු පළවෙනි දවස මෙන්න මෙහෙම අවසන් වුණා. ඊට පස්සේ ඊළඟ දවසත් උදා වුණා. අද නම් ඉතින් උදේ 10 මාර්ට තමයි වැඩ පටන් ගන්න තියෙන්නේ. කට්ටියම පල්ලෙහාට එනවා කිව්ව නිසා අපිත් ගිහින් බලමු. ඔය ඉන්න සෙට් එක. ඉතින් අද අපිට ගොඩාක් දේවල් කරන්න නෑ ළමයි. මුලින්ම ඔන්න උදේට කන්න තැනක් හොයාගෙන ගියා ළමයි. ඉරිදා දවසක් නිසා තැනක් හොයාගන්න ටිකක් අමාරු වුණා. ඔන්න ඉතින් හොයාගත්ත තැනිනුත් එක්කෙනෙක් කෑම දෙක ගත්තා කියන්නකෝ. සෙල්ලම් නෑ. ඊයේ මම ෆ්‍රිජ් මැග්නට් ගත්තට අනිත් අය ගත්තේ නෑනේ ළමයි. එම නිසා ඔන්න ඒවත් ගත්තා. ඊට පස්සේ සැවම මිනි ගෝල්ෆ් ගහන්න මෙන්න මෙතෙන්ට ගියා. ඕක තමයි අදට එදිලා තියෙන වැඩේ. මොකද නැවත යන්න ෆ්ලයිට් එකේ එදිලා තිබුණ වෙලාවත් එක්ක ගොඩාක් දේවල් කරන්න විදිහක් තිබුණේ නෑ ළමයි. අනිත් එක තමයි මේ වැඩේට හිතුවට වඩා සෑහෙන වෙලාවක් යනවා. මම නම් පළවෙනි වතාවට තමයි මිනි ගෝල්ෆ් ගැහුවේ. මේ තමයි පළවෙනි එක. ඉතින් මෙතනින් පටන් ගත්තාම මේ වගේ ඒවා 18ක් ගහන්න තියනවා ළමයි. හැම එකක්ම එක එක විදිහේ බාධක දාලා තමයි හදලා තියෙන්නේ. ඊයේ බෝලින් කරපු ටීම්ස් දෙක තමයි අදත් තරඟ වදින්නේ. දිනන පිලයි පරදින පිලයි. ඉතින් 8 දෙනා ගානේ කරන නිසා අපිට කාලය ටිකක් මදි වුණා. මොකද අපිට පස්සේ පටන් ගත්ත කට්ටියත් අපි ළඟින්ම පිටිපස්සෙන් එනවා.
කොහොමරි මේක විදිහට අඩුවෙන්ම ලකුණු එකතු වෙන කට්ටිය තමයි දිනන්නේ ළමයි. ඔන්න ඔහම තමයි මිනි ගොල්ෆ් පිටිය දිස්වන්නේ. කොහොමරි ඔන්න ඒකත් ඉවරයි. ඔය තමයි ලකුණු මට්ටම. පේන්නේ නෑ නේද? ඒක හොඳයි. ඔය ඉන්නේ ඉතින් අපේ සෙට් එක. ඊට පස්සේ යාළුවත් එක්ක අපි ගියා මැක්ඩොනල්ඩ්ස් එකට. ඇයි දවල්ට මුකුත් කාලා හිටියෙත් නෑනේ. දවල්ට විතරක් නෙමෙයි අපි රෑට කන්නත් එක්කම මෙතනින් කෑම ඕඩර් කරගත්තා. ඊට පස්සේ ඔන්න අපි ආවා එයාපෝට් එකට. දැන් ඉතින් නිවෙස් බලා යන්න තමයි තියෙන්නේ. ඩියුටි ෆ්‍රී එකේ shopping පාරක් දාලා ලාවට හොඳේ ලාවට පොලිමේ ගිහිල්ලා හස්යන්තරාවට නැගගත්තා. ඒ ආකාරයට ජර්සි වලට සමු දෙන ගමන් මගේ vlog එකත් මෙතනින් අවසන් කරනවා. එහෙනම් අපි ගියා. bye.